ආයිබෝවන් දරුවනේ ඔය විතර ආන්නේ අනුමානකින් එක කොහොමද අනුමානකින්ගේ වැඩ හරි ඉතින් හෙට එන ප්‍රශ්න පත්‍රය ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය මේක එසේ මෙසේ අනුමාන දෙන්න පුළුවන් එකක් නෙමෙයි අනිත් අයගේ අනුමාන ගිහිල්ලා පොට බිම ඇදගත්ත නේද එහෙනම් මේක හරියට මේ පාර කරගන්න මොකද මේ පාර ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ පැටර්න් එක වෙනස් වෙලා ඉඳී තියෙනවා සිංහල ප්‍රශ්න පත්‍රය දැක්කනේ බුද්ධ ආගම ප්‍රශ්න පත්‍රය දැක්කනේ පැටර්න් එක වෙනස් වෙලා තියෙනවා. ගොඩක් ගුරුවරු ඇයි මගේ අනුමාන වැරදුනේ කියලා දාලා තියෙන්නේ. ඉතින් ගාල් තේරෙන්නේ ශ්‍රී ලංකාවේ අනුමාන හරි අනුමාන වල හිගයක් තියෙනවා. ඒ හින්දා හැම කෙනාගේම අනුමාන බල යන්නේ නැතුව විශ්වාසයක් දෙන්න පුළුවන්, ගැරන්ටි කරන්න පුළුවන් ඒකක් දෙනවායි කියන අනුමාන බලලා යන්න. ගැරන්ටි කරලත් මදි ඒකක් දෙන්නේ කොහොමද කියන අනුමාන බලලා යන්න. ශ්‍රී ලංකාවේ ජනාවාස වීම මේ පාර එන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නයේ කොටසකට. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය එන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ලෝක යුද්ධ කියන පාඩම් එන්න පුළුවන්. මැප් එකේ අනිවාර්යයෙන්ම මැප් කියන අනිවාර්ය ප්‍රශ්නයක්. එන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාවේ ජනාවාස වීම පාඩම් කරගන්න අද මේ මොහොතේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය බලය පාඩම් කරගන්න බ්‍රිතාන්‍ය ගුණරුදේ ලෝක යුද්ධ පාඩම් කතා කරන්න. එතකොට මම ඉතිහාසය කරද්දී මේක ඇත්ත කතාවක් මට ඕන විදිහකට දියුරන්න පුළුවන් ඕන තැනක දියුරන්න පුළුවන්. මට තිබ්බේ third term එකේ W එකක්. නමුත් විභාගයට ගියාම මට ඒකක් නැති වුණා මොකද පොඩි සිද්ධියක් වුණා මට තියෙන්නේ B එක. W එකේ ඉඳන් B එකට යන්න උදව් කරේ මට අපේ history සර් කෙනෙක් මම කිසිම දෙයක් පාඩම් කරලා තිබ්බේ නැහැ. අඩු ගානේ අච්චු පොතේ සමහර පිටු දැකලා තිබ්බෙත් නැහැ. දැන් ඕගොල්ලෝ හැම නෑනේ. ඔක්කොම දන්නවා. අඩු ගානේ මැප් එකේ තැන් ටිකවත් දාලා තිබ්බේ නැහැ. හැබැයි මම යන්න කලින් මෙන්න මේ කුෂාන් සර්ගේ history papers ටික කරලා ගියා. history papers ටික කරලා ගියා. කුෂාන් සර්ගේ history papers ටික කරලා ගියා. ඉතින් මට මොකක්ද උනේ? විභාගයේදී ලකුණු එන්නේ නැති අඩුව 64ක්වත් මම ෂුවර් අඩුව 64ක්වත් එන්නදී B උනේ දන්නේ සමහරවල් මම නොදන්නකම ඉඳා වකලි වෙන්නේ නැති නමුත් මේ පාර කුෂාන්ත පැකේජ් එකක් හදලා තියෙනවා A ගන්න පුළුවන් පැකේජ් එකක් අනිවාර්යෙන් A ගන්න පුළුවන් පැකේජ් එකක් සිතියම් එන්න පුළුවන් සිතියමේ ස්ථාන ටිකයි second papers තුනකුයි හදලා තියෙනවා ඒ එන්න පුළුවන් පාඩම් වලට අදාළව ඒ හරියටම ප්‍රශ්න මොකක්ද කියන එක දැනගන්න ඕනේ නම් මෙන්න මේ පැකේජ් එක මිලදී ගන්න රුපියල් 1000ක් තමයි සර්ගේ පැකේජ් එක මොකද මේ සර් සම්මන්ත්‍රණය කරන සර් කෙනෙක් ඉතින් සම්මන්ත්‍රණ වලට යද්දී යම් කිසි අයික්‍රීමක් ගන්න ඉතින් අපිට නිකන් ඉල්ලන්න බෑ ඒ සර්ගෙන් ඒ හින්දා ඒ සර්ට පොඩි ගණනක් ගෙවන්න වෙනවා ඉතින් අපි අඩු කිරීමක් කළා 1000ක් නෙමෙයි 900ක් විදිහට අපේ YouTube channel එක බලන දරුවන් උදෙසා. එතකොට ඒක අනිවාර්යෙන් ගන්න පුළුවන් 2024-25 දින පොදු සාමාන්‍ය පෙළට අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන් මේ පැකේජ් එක විතරක් බලලා ගියා. පැකේජ් එක විතර හැබැයි උත්තර ටික පාඩම් කරලා යන්න ඕනේ. හරිද? මේ ටික ගත්ත උත්තර ටික පොතෙන් බලුවට අග්ගා පාඩම් කරලා ගියා. අද මේ වැඩේ කරොත් අනිවාර්යෙන් එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඊට පස්සේ මේකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම තමයි මතක් කරනවා ඉංග්‍රීසි දවසේ මහා සම්මන්ත්‍රණයක් තියෙනවා සම්පූර්ණ නොමිලේ. සම්මන්ත්‍රණය සම්පූර්ණ නොමිලේ ලින්ක් එක ගන්න ඕන නම් පල්ලෙහා දෙන ඉංග්‍රීසි සම්මන්ත්‍රණය සඳහා කියන ලින්ක් එක පල්ලෙහා WhatsApp group එකේ එන්න. එතකොට මේ පැකේජ් එක කාගෙන් ගන්න ඕනේ නම් පල්ලෙහා දෙන එක group එකක් history package සඳහා කියන group එක ඒකට ගන්න කැමති කට්ටිය විතරක් එන්න. එහෙනම් ඉදුවා බලන්න ස්තුතියි. මේ අනුමාන සියල්ල දුන්නේ නොමිලේ. ඒක කවුරු කියන්නේ බා දැන් මම නොමිලේ නෙමෙයි මම සල්ලි උරන් කරන්නේ නැහැ කියලා තේරුම් ගන්න. මොකද මේස අවුරුදු දෙකක් විතර උගන්නලා ඒකේ අනුමානට විතර නිකන් ඉල්ල ගන්න බෑ නේද? එයා එහෙනම් ඉතින් පන්ති යනවා. මේස පන්ති යනවා ෆිසිකල් විතරයි. හරිද? ඉතින් කැමති කට්ටිය ඉන්නවා නම් එයා මිලදී ගන්න. එහෙනම් අපි ඊළඟ අනුමානෙත් හම්බෙමු. මම හවසට අනුමාන ටිකක් ගේලා අපි ඊළඟ අනුමානත් එක්ක හම්බෙමු.